ඔයගොල්ලෝ වගේ පරණ හෑන් බිලක් හොයන කොහෙන් හරි නේද? මේකේ තියෙන ෆෝන් නම්බර් එක කාගේද? කාගේද? ධනංජයගේ නේද? එහෙම තමයි ඇත්තේ. ඔය දැනටත් අපේ තියෙන නම්බරය 770 32 70. මේ ෆිසිකල් ක්ලාසස් සම්බන්ධ දැනටත් අපි හෑන් බිල් වලට දාන නම්බරේ වාන්නකෝ. එදා ඉඳන් අද වෙනකන් අපි එක නම්බරයකින් වැඩ කරන්නේ. ඒකේ තියෙන්නේ මොකද්ද? දිවයිනේ ලාභාලතම රසායන විද්‍යා ගුරුවරයා කියලා ඒකෙත් තියෙන්නේ. ඉස්සුනේ. මේ නමේ ළමයි නේ පන්ති වලට. ලංකාවේ පොඩි මේකා පන්ති කරනවා ඉන්න බලන්න කියලා වගේ නිකන්. ඒකාර. හරි. යන්ද හතරවෙනි පිටුවේ ආම්ලීකරණයේ බලපෑම් කතා කරන්න. කඩවතත් කළෝ කඩවත කරා මං කඩවත අන්තිකෝයි නොගේකට රොටරි මෙහෙකයි. මෙහෙක වන්න වෙලාව බදාදා 6:34 වෙලාව රොටරි ටයිම් එක 6:34. උතර වංචාව තියෙන 6:34 කිව්වට මෙහෙමයි කරන්නේ ඕක. හරිද? 6:30 ඉඳන් 12:30 වෙනකන් තමයි රිවිෂන් එක කරන්නේ. මොකද එක වෙද්දි කැම්පස් එකේ ඉන්න ඕන. එකේ ඉඳන් 4 පේපර් එක ක්ලියන්නේ ඔය. ඒක ඊට පස්සේ ඒකට මොකද්ද කරේ? ඒක බලලා දෙනවා හරි මොකක් කරේ හරියට මතක නැහැ. 6:30 ඉඳන් 4 වෙනකන් කියලා කිව්වට ඔය 6:30 ඉඳන් 12:00 තමයි මං උගන්වන්නේ. ඊට පස්සේ එකේ හරි එකමාරි හරි වගේ ඉඳන් 4 වෙනකන් වෙනම පේපර් එකක් දීලා ඒකට මාකින් එකක් දෙනවා ඒවා එකක් කරන්න. ඒක බලලා දෙනවා මාකින් එකක් දෙනවා. එහෙම කරේ. වංචාව ඔව් කියලා වැඩක් නැහැ. හරි. බොරු කරලා මෙතෙන්ට ඇවිල්ලා තින්නේ. හරි. නෑ එහෙම නෙවෙයි. පන්තිය උන්ට කියනවා මම පන්තිය උන් දන්නවා කොහොමද එහෙමයි කියලා. පන්තියෙන් එහෙම තමයි. ඉතින් හෑන් බිලේ දාද්දි මට දාත හැකියි මම 12:00 කැම්පස් එකට යනවා. එකේ ඉඳන් 4 වෙනකම් ඕගොල්ලෝ පේපර් එකක් කරන එකයි කරන්නේ. පන්තියට ආවට පස්සේ ළමයා දැනගන්නවා මම එකමාරට 12:00ට දුවන්නේ නෑ මං යනවා. ඕගොල්ලෝ ඕන එකක් කරගන්න කියලා වෙන එකෙක් කියලා පේපර් එකක් දෙනවා. එහෙම එකක් නෙවෙයි. හරිද? නෑ ඔය ඉන්න මිනිස්සයා වෙන එකෙක්. නෑ ඔය මම නෙවෙයි බං මොකක් හරි මිනිහෙක් ඉන්නේ ඔර කොයි පැත්තට බැලුවත් ඒ වගේ ඉතින් අර නිකන් අවධානය ගන්න දාන ඒවා. අවධානය ගන්න දාන්නේ වගේ ඒවා. නෑ ඒක අර හරියටට හැරෙන්න කියන ටැග්ලයින් එකක් අපි ඒ කාලේ පාවිච්චි කරානේ. ඒකට එක හෑන්ඩ් බිල් ගාවා. හරියටට හැරෙන්න කියලා ටැග්ලයින් එකකින් කරා වැඩ කාලයක්. දැන් ඉතින් මට ගහන්න බෑනේ හරියටට හැරෙන්න. දැන් ඉතින් මං ගාව ළමයි ඉන්නේ. ඒකට වෙන කොහෙරයි ළමයිට ගන්න. ඒකට මේ තියරි පන්ති වලට විතරයි ගන්න ඕනේ නේද? මේ ඒ කාලේ හරියටට හැරෙන්න කියන එක තමයි ඔය ටැග්ලයින් එක විදිහට පාවිච්චි කරේ. ඉතින් අපි ගාව ළමයි නෑනේ. ළමයින්ට නිකන් ඔයාලා ඉන්න තැන වැරදි වගේ අදහසක් නේ. ඒකට හෑන්ඩ් බිල් එකෙන් එන්න ඕන. ඉතින් හරියටට හැරෙන්න කියන තමයි මේ කාලේ කැම්පේන් එකේ. හරියටට හැරෙන්න එකේ එක එක කියපු කැම්පේන් වල එකක් තමයි අර එකම රූපේ එක එක පැති වලින් බලවම එක එක ඒවා පේන්නේ. හරි පැත්ත කෝකද කියලා හිතා ගන්න බැරි වගේ. ආන් ඒව ටිකක් දානවා. ඉතින් ඒතර පොඩ්ඩක් විතර ටැග්ලයින් එක ළඟින් යනවා. එහෙම වෙන්නේ. ඔහොම නෙමෙයි ඔළුවෙන් හිටගෙන ගහපුවා හෑන්ඩ් බිල් තියෙනවා. හෑන්ඩ් බිලේ පැත්ත වැරදි එකක් විතරක් හරි පැත්තට තියෙනවා හරියටට හැරෙන්න කියලා. මං පෙන්නලා ඇති ඔයගලන්ට සමහරක්. ඒ කාලේ යමක් කමක් කරා දැන් නෑ ඉතින්. දැන් ඔවා ගහලා හරියන්නේ නෑනේ. නෑ මම නෙමෙයි ඔළුවෙන් හිට ගන්න. හැම අවුරුද්දෙම ඔස්කා සම්මානෙන් අර හොඳම නළුවා වෙන මේ ඇක්ටර් ආවට පස්සේ ඊළඟ මාසේ ගහන හෑන්ඩ් බිල් එකේ ඌව ඔළුවෙන් හිටවලා කියන උගේ රූපෙම දැන් කියන්නේ ඒ අර කාලේක ටිකක් යනවනේ ඉතින් ටීවී වල දකිනවා සෝෂල් මීඩියා වල දකිනවා. ඒ කියන්නේ ඔස්කා වල හොඳම නළුවා වුණාම ඉතින් ඒක ලෝකෙම දකින්න ගන්න. ඒතර උගේ තියෙනවනේ අර ඒ සාමාන්‍යයෙන් හැම අවුරුද්දෙම අර මේක අතේ තියාගෙන ඉන්න මොකක් හරි ඉමේජ් එකක් ෆොටෝ එකක් වදිනවනේ ඒක. ඒ ෆොටෝ එක ඊට පස්සේ මාසෙට හෑන්ඩ් බිල් එකකට දාලා ලොකුවට ඒ ෆොටෝ එක විතරයි තියෙන්නේ හෑන්ඩ් බිල් එකේම. මේ පාට දෙකෙන් ගහන්නේ රතුයි කළුයි සුදු පාට කොලේ තියෙන පාට ටූ කලර් මයි හෑන්ඩ් බිල් ගන්න කොහම. ඒක ලොකුවට අර මිනිස්සයා ඉන්නවා. ඒ මිනිස්සයා ඉන්නේ රූපේ අනිත් පැත්තට. ඒතර ඌ අර මේකේ හැමල්ලකට ඔක්කොම ඔළුවේ හිටගෙන ඌ ඉන්නවා. අර වර්ඩින් ටික ඔක්කොම තියන්නේ ඌ ඉන්න පැත්තට නෙමෙයි විරුද්ධ පැත්තට. එතන සාමාන්‍ය මිනිස්සෙක් කොලේ අතට ගත්තම ඌගේ අතට ඒ කොලේ ඉන්නේ ඔළුවෙන් හිටගත් එකක් විදිහට. මම මේ කියලා තියෙනවා ඔයගොල්ලන්ට අර ඌ අතට ගද්දි අරින්න. මිනිහම නෙවෙන්නේ. මිනිහා වෙන විදිහට දිගරන. ඒතර තියෙන වචන මොකවත් කියව ගන්න බෑ. ඒක හරි උට පේන පැත්තට තියෙනවා හරි අතට හැරෙන්න කියලා විතරක්. ඒක අනිත් පැත්තට තමයි විස්තර ටික තියෙන්නේ. ඔය වගේ හැම අවුරුදු 2-3ක් අපි කරේ ගියා. පස්සේ ඉතින් ඒව නැති වුණා. ඕක මං කතා කරන්නේ අපි කොයි හරි වෙලාවක ඊට කලින්. හරි අපි යන්නේද මේ පොඩ්කාස්ට් එකේ කියන්න හරි ඔය හරි කිව්වා. මොකද කොහෙන්ද මේ හොයාගන්නේ? මරු ඒවා තියෙනවා. ඉස්සර වෙබ්සයිට් එකේ මොකක් හරි දැනක ස්ටුඩන්ට් කවුන්ට් එකක් පැනලා
පළවෙනි ළමයි 1000කට උගන්වපු අවස්ථාවනේ. හැබැයි 2021 වගේ වීඩියෝ එකක් බලවම ගහන්න වගේ ලුගන්න. ඕනේ ඉතින් ඒ කාලේ ආසාවෙන් ඉගෙන ගන්න නෙවෙයිනේ තිබ්බේ. ඒ කාලේ හරි අතර හැරෙන්නයි අමාරුවෙන් ඉගෙන ගන්නයි ඒව තමයි තිබ්බේ ඒක. අමාරුවෙන් ඉගෙන ගන්න. එහෙම ඒ කාලේ කරේ පස්සේ ආසාවෙන් ඉගෙන ගන්න කියලා අපි 2022 4 කියලා ඉවෙන්ට් එකක් කරා. අපි මාර වැඩ ටිකක් කරලා තියෙන අතරම ඉස්සර දැන් එහෙම කරන්නේ නැහැ ඉතින්. 4 කියලා ඉවෙන්ට් එකක් කරා ගිය සැප්තැම්බර් 5 වෙනිදා 2022 අවුරුද්දේ සැප්තැම්බර් 5 අපි අර 4 වෙනි අවුරුද්ද පිරෙන එකට මේ 4 තමයි ඉවෙන්ට් එකේ නමත් 4 වෙනි බැච් එක ඒකෙන් ඉතින් ගොඩක් ආවේ 4 මගේ තිලක් තුනේ. ඒතකොට මේ අර ඒක ටිකක් අර ලොගෝට අපි කරා. ඒකේ අර කවුද මේ අරු කවුද අර මේ නාටකංගාරයේ එක මනමාලන් ඌ එහෙමත් ආවේ. ඒකට ඌ මනමාලන් නෙමෙයි මං හිතන්නේ. ඌ නිකන් මිනිහෙක්. මේ කොහරි ඌ එහෙමත් ඇවිල්ලා මේකේ ඌ සින්දු කියලා මේ එහෙම වැඩ වගේකුත් කරා අපි. සහ මේකේ එන ආටිස්ලා සෙට් එකක් එහෙම ආටිස්ලා කියන්නේ මහා ආටිස්ලා නෙමෙයි ඔය වගේ පස්සේ උන් යම් දේවල් ටිකක් දැන් හදාගෙන තියෙනවා. ඒ කාලෙ වෙද්දී උන් ඔක්කොවත් නෙවෙයි. අපිට එහෙම ඒ කාලෙ වෙද්දී සල්ලි වියදම් කරලා ලෝකෙ උන් කියන හල්ලියක් නැහැ. එහෙම කරලා මේකේ අපි වලේ කරා ෂෝ එකක්. ඒකේ ඇති පොඩි වීඩියෝ කැලේ අර මේකේ කරේ ලොටරි එකේ වලේ කරේ ඒක ඔන්ලයින් එහෙමත් දුන්නා. ඒ වීඩියෝ එක ඇති මම ඕනම් දාන්නම් මේකේ ෆුල්ම වීඩියෝ එක තියෙනවා ලයිව් වීඩියෝ එකක් නිකන් මේ කැමරාවෙන් ගහපු එකක් සද්ද එහෙම ගැතේ බෑ ඒ කියන්නේ ඔන්ලයින් එකට සවුන්ඩ්ස් ගන්න බෑනේ මෙහි බැලන්ස් වෙන එක ෂේප් වෙනවට ඔන්ලයින් එකට හරියට ඇහෙන්නේ නෑනේ සද්ද ඔන්ලයින් එකට ගන්න හින්දා මික්සර් දාලා ගහන්න ඕනේ ඒත් අර ওই කැමරාවකින් යන තනි ලයින් එකක් ඉන්නේ ඔන්ලයින් එකට නේ ඉතින් ඔන්ලයින් එකට ඇහෙන සද්ද කොහොම කරක් කැතයි ෆිසිකල් එකේ ඒක හොඳයි ඉතින් හරි